අයිබෝවන් කොහොමද ඔයගොල්ලන්ගේ no contacts ගැන හොයලා බලමුද අද අපි හැමෝම අහන්නේ no contacts no contacts එකක් බලන්න කියලා. ඉතින් ඔයා හිතා ගන්න මම බලනවා මම කියන්නම් ඔයාගේ no contacts ඔයාට කතා කරයිද නැද්ද එයා මොනවද හිතන්නේ කියලා. මේ වෙලාවේ ඔයා ගැන. ඔයා ගැන මොනවද හිතන්නේ? බලමු. එයා කතා කරයිද නැද්ද මේ වෙලාවේ මොනවද ඔයා ගැන හිතාගෙන ඉන්නේ? no contacts මේ දකින්න ඔයාට රීඩින් එක බලපාන්නේ. එයා හිතාගෙන ඉන්නවා ඔයාගේ පොඩි සැඟවිච්ච දේවල් ටිකක් ඔයා හැංගුවා කියලා. ඔයා මොන හරි දෙයක් එයාගෙන් හැංගුවා කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. ඔයා පොඩ්ඩක් තද වැඩි කියලාත් හිතනවා එයා. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට මොකක් හරි වරකට ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ ප්‍රශ්නේදී ඔයා එයාට හැංගුවා කියලා හිතනවා දේවල්. ඒත් එක්කම එයා මේ වෙලාවේ හරි කම්මැලි. ඒ කියන්නේ මේක එයාට අවුලක් නැහැ. ඔයාගේ no contacts දුකෙන් නම් නෙවෙයි ඉන්නේ. එයා මේ වෙලාවේ නිකන් කම්මැලි කමෙන් රිලැක්ස් වෙනවා. ඔයාගේ මොකක් හරි චූටි මිස්ටේක් එකක් පොඩි දෙයක් මොන හරි හැංගුවා කියලා හිතාගෙන ඒ දෙයට උත්තරේ ඔයාම දෙයි කියලා එයා නම් දුකින් නැහැ. ඔයා දුකින් ඇති සමහර විට. එයා දුකින් නැහැ. ඔයා ඔයාට තියෙන්නේ දැන් එයා බලන් ඉන්නවා කෝල් කරනකම්. කෝල් කරයිද නැද්ද? ඔයා ඒක ඇත්ත කියයිද බොරු කියයිද? ඔයා එයාට හංගපු දෙය කියයිද නැද්ද? මොකක් හරි දෙයක් ඔයාගෙන් හංගලා තියෙන එකයි මං හිතන්නේ. මේ වෙලාවේ මට පේන්නේ. ඉතින් ඔයා එක මැද්දට ඇවිල්ලා තීරණය අරගෙන මොකද කරන්න කියලා ඔයාම තමයි තීරණය කරන්න ඕනේ. මොකද එයාට එච්චර එක ගාණක් නැහැ. එයා පැත්ත කරලා හොඳට ඉන්නවා. සැපට බලන්නකෝ. ඉතින් ඔයාගේ චරිතය තමයි ඔයාට තියෙන්නේ. ඔයා මොකද කරන්න කියලා ඔයා තීරණය කරන්න මැද්දට ඇවිල්ලා. ඒ කියන්නේ මැද්දට ඇවිල්ලා කියන්නේ ඔයා සොෆ්ට් වෙන්න එතනදී. ඔයා දරදඩු වෙලා ඔයාම චුටි වැරද්දක් කළා ඔයා නිසා එයා තරහ වුණා නම් ඔයා කතා නොකර ඉන්න නැතුව ඔයා එයාට ඒ වැරද්ද කියලා ඔයාගේ මොකක් හරි චුටි වැරද්දක් පොඩි දෙයක් වෙන්න ඇති මොකක් හරි ඔයා හංගලා එයාට. ඉතින් ඒක කියලා එයාත් එක ෂේප් වෙන්න පුළුවන්. ඒක තමයි මට පේන්නේ. ඉතින් ඔයා තමයි try කරන්න ඕනේ. මොකද එයාට වැඩක් නැහැ. එයා පැත්තකට වෙලා ඉන්නවා. මොකද එයා වැරද්දක් කරලා නැහැ. එයා වැරද්දක් කළා නෑ. ඔයාගේ චූටි වැරද්දකට තමයි එයා කතා නොකර ඉන්නේ. ඉතින් එහෙනම් ඔයාගේ චූටි වැරද්ද ඕනනම් කියන්න. නැත්තම් ෂේප් එකේ වෙන මොන හරි කියලා ඔයා කෝල් කරලා බලන්න. ඔයා try කරලා බලන්න. එයා කතා කරයි. try කරලා බලන්න. එහෙනම් ඊශ්වර දේවතාවුනුත් අහමුද මොනවද කරන්න පුළුවන් කියලා මේ වෙනුවෙන්. ඔයාගේ no contacts මොනවද කරන්නේ? romance. එයා ආදරෙන් ඉන්නේ. හැබැයි ඔයා මොන හරි පොඩි වංචාවක් කරලා තියෙනවා. හංගලා තියෙනවා මොන හරි දෙයක්. ඒකට කැමති නැහැ. ඔයාගේ අනිත් පාර්ශ්ව එකන. ඉතින් එහෙනම් මේක තමයි උත්තරේ. ඔයා ආදරෙන් මං කිව්වේ ඉස්සෙල්ලා ආදරෙන් ඔයා හංගපු දෙය කියන්න. ඕනනම් කියන්න නැත්තම් වෙන විදියකට හරි ඒක විසඳ ගන්න. මොකද එයා කතා කරන්න කම් බලාගෙන ඉන්නේ ලොකු කමට. එහෙමනේ. සමහර කට්ටිය වැරද්දක් නොකරොත් එයා කැමති නෑ ආය. තත්ත්වය තමයි පෙන්වන්නේ. එහෙනම් ගිහින් යන්න මගේ page එක follow කරන්න, like කරන්න, share කරන්න, comments කරන්න. Thank you. ඔයාලට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.